ඉතින් උතුරු කොනේ නුඹ හිනහෙන් නඩරාජා මල්ලියේ දකුණු කොනේ නුඹ හිනහෙන් සුමන සිරි මල්ලියේ. ඉතින් LPL තරඟාවලියේ අවසාන මහා තරඟයට ඉතින් ලං වී තිබෙනවා දින. ඉතින් අපි LPL talks තුලින් ඇවිත් තිනවා උතුරු පළාතට අතරම යාපනයේ කණ්ඩායම නියෝජනය කරන උතුරු පළාතට අපි ඇවිල්ලා තියෙනවා අද මේ ක්‍රිකට් ගැන කොහොමද LPL ගැන කොහොමද යාලට දැනුනේ කියලා ඉතින් බලන්න. අපිට පේනවා ඉතින් කොල්ල කුරුටු ටිකක් ඉතින් ක්‍රිකට් ගහනවා. අපි පොඩ්ඩක් මෙතර ගිහිල්ලා එයාලත් එක්ක කතා කරලා බලමු කොහොමද LPL යාලට දැනුනේ කියලා. හරිද මල්ලි? මේ තමයි රටේ ක්‍රීඩාවේ අනාගතය. මේ තමයි රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ බලාපොරොත්තුව. ඉතින් අපිට පේනවා තරුණයන් කීප දෙනෙක් සෙල්ලම් කරමින් සිටිනවා. මල්ලි අපිට වඩා කතා කරන්න පුළුවන් වේද? මට මොන්ඩේකද පාකිස්තාන් ගානේ. ඉතින් මල්ලිලගෙන් අහන්න තියෙන පළවෙනි ප්‍රශ්නේ LPL ගැන මොකද හිතෙන්නේ? LPL නෙමෙයි නේද? එහෙනම් ඒ ඩබල් PL නේ Apple කියන්නේ. මේ බබුලන්නේ මල්ලි මං අහන්නේ මේ ලංකන් ප්‍රීමියර් ලීග් එක ගැන ක්‍රිකට් තරඟාවලිය ගැන. ලංකන් ප්‍රීමියර් ලීග් කියන්නේ මල්ලි ඔබ පොඩ හරි මල්ලි ශ්‍රී ලංකාව. ඉතින් මල්ලි මෙහෙමයි. පසුගිය දිනවල මේ LPL තරඟාවලියේදී කතා වුණා ක්‍රීඩාංගනේ 6-4 සීමාව මේ ළඟයි කියලා. ඇත්තටම මල්ලි මොකද කියන්නේ තියෙන්නේ 6-4 සීමාව ළඟයිද ඇත්තටම? බොරු අර පළු ගහ පේනව නේද අයි? ඔය පළු ගහේ දැල්ලට ගහන්න ඕනේ 6ක් ගහන්න. හරිද? එතකොට මල්ලි උඹ ගියා මේ පැත්තේ සීන් එක. ඒ පැත්තේ අර මාර ගහේ දැල්ලට ගහන්න ඕනේ 6ක් ගහන්න. අනික බෝලේ අදින්නේ නැහැ හුලඟ අස්සරයි. මං අහන්නේ මේ ග්‍රවුන්ඩ් එකේ නෙමෙයි මල්ලි පුදු මල්ලි. මම අහන්නේ හම්බන්තොට සූර්යව ග්‍රවුන්ඩ් එක ගැන. හම්බන්තොට දන්නේ අපි බෝ එළිය පාලමෙන් යට ගිහලා නේද? උඹ ගිහද? අපි තුන් දෙනෙක් කවුරුත් එළිය පාලමෙන් යට ගිහලා නැහැ. මේ කොයි රටේද අයියේ? දකුණු රටේ යකුත් අපි හම්බන්තොටවත් දන්නේ නැද්ද? අපි ඉතින් මේ එළිය පාලේ යකෝ බල පුදුම බඩුනේ මේ. හරි මල්ලි හරි පළ දෙල කරා හරි පළ. මේ ඒකනේ මේ අයියා කොහෙද? අයිය අහන්නේ. නෑ මේ 119 ගල මේ නිරෝධානෙට දාන්න. අපිට කර යන්න. පාලක වෙනසන යවුයි ඔන්න කර. බාණ්ඩක මේ පාරේ මේ LPL ටීම් වල දාලා තින්නම් නිම කැපයි. ඊ කියන්නේ ඉස්සරදාව නම් වරුණ තිබ්බන. ඕලගේ ටීම් තිබ්බනේ මොර ටීම් ටික. ඇයි 12 පාර පොනිසෝස්? අම්මඩ. අපේ ටීම් එකේ. අපි එහෙ තිබ්බ මේ තනමල්ලිල මර්ජවනස්. මරුණා කියන්නේ? ගංජා. කී. ඒ රබර් රත් බම්පර්ස්. ඇයි බම්පර්ස්? අර රබර් බෝල් බම්පි ඩුම්පම් ගානේ. රබර් බම්ප් එක. රබර් බෝල් බම්පි. අපේ තිබ්බ මේ ආයේ නාවල පයිනැපල්. නාවල පයිනැපල් කියන්නේ? තිබ්බා මේ ආයේ යාපනයේ ටීම් එකක් ගහගෙන ගියා බං. මොකද්ද? යාපනයේ ඩයස්පෝරාස් කියලා නියම ටීම් එකක්. එහෙමද? ඔව්. අයිදි බපේ. ඉස්පා හැන්ඩ් ඔව්. අපි නැවත සජීවී වෙකු තුනවා LPL talk සමගින්. එන්නේ මහත්මයා. ඔබගේ පැත්තට හැරෙන්න. මම ඔබතුමාගේ දඹුල්ල කණ්ඩායම පිළිබඳව යමක් විමසුවොත් විමසොත් ඉතින් මං කියන්නේ ජයලු මාළුක දැක්කේ. ඔව්. ඔබතුමාගේ මම දඹුල්ල කණ්ඩායමේ නායකත්වය පිළිබඳව විමසුවොත් ඔබට මොකද කියන්නේ? අන්න නායකයෝ. බෝලින් නම් බෝලින්. ෆීල්ඩින් නම් බැටිං. බෝලින්. බැටින් නම් ෆීල්ඩින්. නියමම නායකත්වය. නියම නායකයෙක්. හැබැයි මේ දඹුල්ලේ නායකයා කවුද මන්නේ? දඹුල්ලේ නායකයා කවුද කියලා දන්නේ නැතුව මෙතෙන් ආවේ ඈ මේ මැදිරිකල් මේ විස්තර විචාරයක් කරන්නේ දඹුල්ලේ කණ්ඩායමේ නායකයා කවුද දන්නේ නැද්ද? වරෙන් වෙනුර පුච්චික්. ඒ වැඩිපුර මෙහාරි කවුද මේ මෙයාලා මෙතෙන් එන්නේ එක්කම? ඔව් මම නැවතත් හැරෙන්නේ ඇම්මේ මහත්මයාගේ පැත්තට. ඔව් හැරෙන්න. හැරුන්නේ නෑනේ. ඔබතුමා දඹුල්ල කණ්ඩායමේ අවසන් පූර්ව තරගයේ පන්දු රැකීම ගැන මොන වගේ මතයක්ද දරන්නේ? ඔව් මම නම් කියන්නේ දඹුල්ලෙන් මේ ක්ලොත් දෙක දාලා මැච් එක ගෙවුවනම් මොකට ඇඩිය හොඳට ෆීලින් කරන්න තිබ්බා. ඒ කිව්වේ ඒ කියන්නේ මේ ආර්ථික මධ්‍යස්ථානයේ කොල්ල 6 7 දිනක් දාගත්තා නම් මොඩඩි කැච් එක ගන්න තිබ්බා. අර උඩින් ඉඳලා වට්ටක් ඉඳලා ජනරල් මාරයිලා පිපිඤ්ඤා. බුරුවා. පිච් එක කියන්නේ මහරකා. ඒක දඹුල්ලේ පස් පාග ගන්න බැරි කරගන්න හදන්නේ මූ හදන්නේ. තෝරන වට්ටක දානවා මොරේ. එහේ. මම කිය පිපිඤ්ඤා ගන්නනේ. බුදුන් වහන්සේ මන්නේ මේකම හරි. අපි කොළඹ ගැන කතා කරමු. කොළඹට මොකද උනේ? මම පරීක්ෂණය කරා දැඩිසෙන් මම විද්‍යාගාරේ පරීක්ෂණ කරා මට මතකද? මට මතකයි. මම විද්‍යාගාරේ පරීක්ෂණය කරා මම අවසාන නිගමනයකට ආවා. කොළඹට වෙච්ච දේ ගැන. කොළඹ තවත් අල්ලන් හිටියා. තව ඉවසුණා. තව ඩිෆෙන්ස් කරා. තවත් ආරක්ෂා වුණා නම් කොළඹ බේරගන්න තිබ්බා.
බේරගන්න පුළුවන් කියලා ඔබතුමා අදහස් කරේ? මරණ සංඛ්‍යාව අඩු කරගන්න තිබ්බා. මරණයක් සම්බන්ධ දෙයක් එතන නෑනේ. එතන උනේ එදා තරගයේදී ක්‍රීඩකයන් කිහිප දෙනෙක් සුළු ආබාධවලට ලක් වුණා. කීයක ලැබවම නැන්නේ කොරෝනා හැදිලා කීදෙනෙක් මරණනේ. කොරෝනා ගැන නෙවෙයි මෙතන කතා කරන්නේ. කොලම්බෝ කිංස් කණ්ඩායම අවසන් පූර්ව තරගයේ පරාජය පිළිබඳව මම අහන්නේ. කොලම්බෝ කිංස් ඉල්ලන්නේ පංජාබ්. අයියෝ. කොලම්බෝ කිංස් ඉල්ලන්නේ පංජාබ්. ඒකත් ඉතින් නිකන් කොරෝනා හිතුනම තමයි කීදෙනෙක් අවසන් ලෙඩ වුණා. අවසාන 33 වාට්ටුව වගේ වුණා නේද? ඔව් සර්. 20